සාදරයෙන් පිළිගන්නවා Voice Girl YouTube channel එකට. කතාව බලන්න කලින් අප subscribe කරන්නත් අමතක කරන්න එපා. තයෝ ධම්ම ජාතකය. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේව ඝාතනය කරන්න දේවදත්තයන් වහන්සේ අවස්ථා කීපයකම උත්සාහ කළා. දේවදත්තයන් වහන්සේ එක අවස්ථාවක දුනුවායන් යොදවා භාග්‍යවතුන් වහන්සේ ඝාතනය කරන්න උත්සාහ කළා. නමුත් ප්‍රයත්නය අසාර්ථක වුණා. දෙවෙනි අවස්ථාවේ නාලාගිරි හස්තියාට රාපොවා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට එවා උන්වහන්සේව නසන්න කටයුතු කළා. නමුත් ඒ දෙවෙනි අවස්ථාවත් මගහැරිලා ගියා. තුන්වෙනි අවස්ථාවේදී දේවදත්තයන් වහන්සේ කල්පනා කළේ අනුන් ලවා කරවීමට වඩා තමාම මේ දේ කිරීමට ඕන කියලා රජගහනුවර ගිජ්ජකූට පර්වත ප්‍රාන්තයේ භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරන වෙලාවක ගිජ්ජකුල පව්වට ගොඩවී විශාල ගල් පර්වතයක් භාග්‍යවතුන් වහන්සේගේ ශීර්ෂ ධාතුවට වැටෙන්න අරමුණු කොට පර්වතයෙන් පහළට පෙරළුවා. එයත් තමන් බලාපොරොත්තු වුණ විදියට තමන්ගේ කාරණාව මුදුන්පත් වුණේ නෑ. ඉතින් මෙන්න මේ සිදුවීම් වලින් පසුව භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේව වට කරගෙන සිටියේ දේවදත්තයන් වහන්සේ නැවත වරක් පැමිණ භාග්‍යවතුන් වහන්සේට කිනම් හෝ කරදරයක් කරයි කියන සැකය මත. මහණෙනි, තථාගතයන් වහන්සේ නසන්න මේ ලෝකේ කාටවත්ද? මිනිස්සෙකුට තබා දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මාරයෙකුටවත් ඒ දේ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා නුඹ වහන්සේලා මගෙන් ඉවත් වෙලා තම තමන්ගේ කටයුතු ගැන බලා ගන්න. භාග්‍යවතුන් වහන්සේ එසේ සඳහන් කළත් මේ භික්ෂූන් වහන්සේලාට හිත දුන්නෙම නෑ භාග්‍යවතුන් වහන්සේව තනි කර යෑමට. පසුව නැවතත් භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, ඔය දේවදත්තයන් මාව නසන්න උත්සාහ කරන්නේ අද විතරක් නෙවෙයි, මීට පෙරත් උත්සාහ කළා. නමුත් මාව නසන්න තබා භීතියටපත් කිරීමටවත් නොහැකි වුණා. අනේ භාග්‍යවතුන් වහන්සේ, ඒ අතීත කතාව අපට වදාළන සේක්වා. පසුව භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ඒ අතීත කතාව ගෙනහැර දක්වා වදාලා. පෙර කලක අප මහා බෝසතාණන් වහන්සේ වැඳිරියකගේ කුස පිළිසිඳ ගත්තා. මේ වැඳිරිය තමන්ගේ රැළ පරිහරණය කළේ නෑ. හේතුව මේ රැළ පාලනය කරන නායක වඳුරා පිරිමි වඳුරු පැටව් ඉපදී වැඩෙනවට කැමති වුණේ නෑ. ඔවුන් උස්මහත් වී යම් දිනක මේ වඳුරු රැළට අයිතිවාසිකම් කියයි කියලා නායක වඳුර බිය වුණා. ඒ නිසා තමන්ගේ රෑනේ වැඳිරියකට පිරිමි පැටවෙකු ඉපදුණු විට ඔහු කරන්නේ බොහෝම ආදරයෙන් සෙනෙහසින් අර වැඳිරිය ළඟට ගොස් පැටවා දෝතටගෙන බොරු ආදරයක් පෙන්වා සැනින් අර වඳුරු පැටවාගේ වෘෂණ කෝෂ කටින් සපා කඩා විසිකර මරා දමනවා. ඉතින් එන්න ඒ හේතුව නිසා අර වැඳිරිය පැටවා කුසට ආ බව දැන වඳුරු රෑනෙන් පිටමං වුණා. තනියම හුදකලාවේ ගංගා තීරයක ඇය ජීවත් වුණා. ටිකෙන් ටික වැඳිරියගේ කුස මෝරා පිරිමි පැටවෙකු බිහි වුණා. ඇත්තෙන්ම මේ වඳුරු පැටියා හරිම ශක්තිමත්. ශරීර ප්‍රමාණයනුත් ලොකුයි. ඇතෙක් වගේ ශක්තියක් මේ වඳුරු පැටියට තිබුණා. මෙහෙම කාලයක් මේ වැඳිරිය පැටවා සමග ගංගා තීරයේ ජීවත් වුණා. දැන් පැටියා ලොකු මහත් වෙලා. පැටවාට දැනුම් තේරුම් එන විට දැනගැනීමට අවශ්‍ය වුණා ඔහුගේ පියා ගැන. දිනක් ඔහු තම මවගෙන් ඒ ගැන විමසුවා. අම්මේ, මගේ තාත්තා නැතිද?
ඉන්නවා මගේ පුතේ. මේ එහා කඳුවලල්ලේ වඳුරු රෑන පාලනය කරන්නේ නුඹේ තාත්තා තමයි. අම්මේ මට යන්න ඕන මගේ තාත්තා බලන්න. පුතේ මම ඒ රෑන අතහැරලා ආවේ. නුඹේ තාත්තා පිරිමි වඳුරු පැටියෙක් ඉපදුනාම මරා දමනවා. ඉතින් මට මගේ දරුවව නැති කරගන්න බැරි නිසායි මම රෑනෙන් වෙන් වෙලා ආවේ. ගියොත් ඉතින් මගේ පුතාටත් ඒ ටික තමයි වෙන්නේ. නෑ ඒකට කරන්න ඕන විකල්පය මම දන්නවා. අම්මයි අංකු මාත් එක්ක. ඉතින් වඳුරු පැටියාගේ බල කිරීමට වැඳිරිය පැටියත් සමග කාලයකට පස්සේ වඳුරු රෑනට එකතු වුණා. ඔය වෙලාවේ නායක වඳුරා දුටුවා තරුණ වයසට එළඹෙන්න ආපු වඳුරු පෝතකයෙක් රෑනි සිටිනවා. පසුව නායක වඳුරා වැඳිරිය හඳුනාගෙන වඳුරු පෝතකයා ළඟට ගිහින් තමන්ගේ පුත්‍රයාව ආදරයෙන් වැළඳ ගන්නවා වගේ තමන්ගේ ඇඟට තද කරලා කොඳු ඇට කැඩෙන ලෙස අයියෙන් මිරිකුවා. නමුත් නායක වඳුරා දැනගෙන හිටියේ නෑ ඔහුට වඩා වඳුරු පැටියා බොහෝම ශක්තිමත් කියලා. ඉතින් තමන්ව තද කරලා මිරිකනකොට වඳුරු පැටියත් ඊට වඩා තදින් ඉල ඇට පුපුරන තරමට නායක වඳුරාවත් මිරිකුවා. එයින් නායක වඳුරා හොඳටම බියට පත් වුණා. ලොමු ඩැහැගත්තා. නායක වඳුරා කල්පනා කරන්න පටන් ගත්තා. මේ වැඩේ හරියන්නේ නෑ. මොහුනං ඒ කාන්තේම රැළිය රජකම ගනී වගේ. මොන්න ක්‍රමයකින් හරි මේ වඳුරු පෝතකයව මරන්න ඕන. මෙහෙම හිතපු දුෂ්ට වඳුරාට උපායක් මතක් වුණා. මේ වඳුරන් සියල්ලන්ම දන්නවා වනයේ මැද්දේ තිබෙන පොකුණක දිය රකුසෙක් ඉන්නවා කියලා. ඒ දිය රකුසා පොකුණට එන සත්තු සියල්ලන්ම මරාගෙන කනවා. මේ නිසා වඳුරෙකුවත් පොකුණට යන්නේ නැහැ. මේ වෙලාවේ අර දුෂ්ට රජ වඳුරා වඳුරු පෝතකයව මරා දැමීමේ අදහසින් වඳුරු පෝතකයට කතා කරලා මෙහෙම කිව්වා. මගේ පුතේ උඹේ තාත්තා දැන් ගොඩාක් මහලුයි. මම කැමති නුඹට මේ වඳුරු රෑනේ රජකම දෙන්න. මේ වනේ මැද්දට වෙන්න අලංකාර මල් පිපිලා තියෙන පොකුණක් තියෙනවා. මට ඒ පොකුණෙන් කුමුදු මල් 2කුයි මානෙල් මල් 3කුයි නිලුම් මල් 5කුයි අරගෙන එන්න ඕනේ. රජකම දෙන්න නම් ඔබට ඒවා අරගෙන එන්න වෙනවා. ඔබට පුළුවන්ද? ඕ මට පුළුවන් තාත්තේ. ඕක මොකක්ද? මං දැම්ම අරගෙන එන්නම්. එහෙම කියලා පිටත් වුණ වඳුරු පෝතකයා යන ගමන් කල්පනාවක වැටුණා. මෙතන මොකක් හරි හොරයක් තියෙනවා. උපදින පිරිමි වඳුරු පැටව සේරම මරපු මගේ තාත්තා මට විතරක් ආදරය කරන්න හේතුවක් නෑ. අනික් මගේ සහෝදර වඳුරු පැටව මැරුවා වගේ මාව මරන්න බැරි වුණ නිසා දිය රකුසෙකුටවත් දීලා මරන්න දන්නේ නෑ මේ උපාය. ඒ නිසා පරීක්ෂා කරලාම පොකුණට බහින්න ඕනේ. මෙහෙම හිතපු වඳුරු පෝතකයා පොකුණ වටේ විපරම් කරලා බැලුවා. එවෙලේ ඔහු දුටුවා සතුන් පොකුණට බැහැපු අඩි සලකුණු මිස ගොඩට ආපු අඩි සලකුණු නෑ. ඒ කාන්තයෙන්ම මේ පොකුණේ රකුසෙක් සිටින බව ඔහුට වැටහුණා. ඔහු මදක් කල්පනා කරන්න පටන් ගත්තා. හොඳයි, මම රකුසගේ ප්‍රදේශයේ ස්පර්ශ කරන්නෙත් නෑ. හැබැයි මම මල් නැතුව ආපහු යන්නෙත් නෑ. පසුව වඳුරු පෝතකයා ඔහුට තිබුණු ශක්තියෙන් පොකුණේ මෙහා කෙළවරේ සිට එහා කෙළවරටම උඩින් පනිනවා. ඒ පනින ගමන් අර පොකුණෙන් උඩට පිපී තිබෙන මල් වතුර අත ගෑවෙන්නේ නැති විදියට කඩාගෙන අනිත් පැත්තට පනිනවා. මේ විදියට කීප වතාවක්ම වතුරේ නොගෑවීම දෙපැත්තට පැනලා තමාට අවශ්‍ය කරන මල් ප්‍රමාණය කඩා ගත්තා. දැන් මේ සියල්ලම අර වතුර යට සැඟවිලා හිටපු දිය රකුස දුටුවා. ඕ පුතුම නුවණක්කාර වඳුරෙක් නොවේ මේ. පුතුම ශක්තියක් නොවේ තියෙන්නේ. මං කවදාවත් මේ වගේ සතෙක් නම් දැකලා නෑ. පසුව දිය රකුසා වතුරෙන් උඩට මතුවෙලා වඳුරු පෝතකයට කතා කළා. වඳුර
ඔබ මොකටද ඔය මල් කඩාගත්තේ? මගේ තාත්තා මට රජකම දෙනවා කිව්වා. ඒ රජකම ලබා ගන්න නම් මේ මල් ටික අවශ්‍ය වන බව කීවා. ඒ නිසයි මම මේ මල් කඩාගත්තේ. මං දන්නවා මේ පොකුණේ දිය රකුසෙක් ඉන්න බව. නමුත් මං නුඹේ ප්‍රදේශයට ආවේ නෑ. මෙසේ කීව වඳුරු පෝතකයා මලුත් රැගෙන නැවත යාමට පිටත් වන විට දිය රකුසා නුඹ වගේ ඥානවන්තයෝ කොතරම් ශ්‍රේෂ්ඨද? ඔය මල් ටික නුඹ ගෙනියන්න ඕනේ නෑ. ඔය මල් ටික මම අරන් යන්නම්. දක්ෂතාවේද, නිර්භයභාවේද, උපාය කෞශල්‍ය ඥානේද යම් කෙනෙක් ළඟ තියෙනවා නම් ඒ කාන්තයෙන් මොහු ජයග්‍රහණය කරනවා. මෙහෙම කියපු රකුසා පොකුණෙන් ගොඩට ඇවිත් මල් ටිකක් දෝතට ගෙන නුවණක්කාර වඳුරු පෝතකයා පිටුපසින්ම පිටත් වුණා. මේ වෙලාවේ දුෂ්ට වඳුරු රජා රකුසා සමග මලුත් රැගෙන පැමිණෙන වඳුරු පෝතකයාව දුටුවා. මම මොහුව යව්වේ රකුසා ලව්වා මොහුගේ දිවිතොර කිරීමටයි. මේ කා පුදුම වඳුරෙක්නේ. දැන් මොහු රකුසා සමගම ලෑනට එනවා. ඕ මට මොහුගෙන් නම් ගැලවීමක් නෑ. කියලා හිතනකොටම අර දුෂ්ට වඳුරු රජාගේ ලය පැලී මිය ගියා. එදායින් පසු වඳුරු පෝතකයා වඳුරු රෑනේ රජු බවට පත් වුණා. මහණෙනි, එදත් වඳුරු නායකයා වෙලා සිටියේ වෙන කවුරුත් නෙවෙයි මේ දේවදත්තයන්මයි. එදා ශක්තිමත් නුවණක්කාර වඳුරු පැටවා වෙලා සිටියේ මමයි. එදා දේවදත්තයන්ගේ ප්‍රයත්නයක් තිබුණා මාව නසන්න. නමුත් ඔහුට මාව නසන්න තියා මාව බය කරන්නවත් බැරි වුණා. කියා මේ ජාතකයේ දේශනා කළ සේක. අද කතාව ලස්සනයි නම් ලයික් එකක් දායන්නත් අමතක කරන්න එපා. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.